සාදරයෙන් පිළිගන්නවා ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකට. අද අපි ඇවිල්ලා තියෙන්නේ ඉතාමත් වැදගත් වෙන තැනක්. බෞද්ධයන්ට විශේෂයෙන්ම වැදගත් තැනක් නරඹන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දන්නවා බෞද්ධයන්ගේ කේන්ද්‍ර ස්ථානයක් වෙන ශ්‍රී දලදා මාලිගාව. ශ්‍රී දලදා මාලිගාවට ඍජුවම සම්බන්ධ වෙන පුරාණ රජමහා විහාරයක් ගැන තමයි අපි අද වීඩියෝ එක ගේන්නේ. අපි ගිහිල්ලා බලමු එහි ඉතිහාසය සහ සියලු විස්තර අපි කතා කරමු. සාදරයෙන් පිළිගන්නවා ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකට. අද මම ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් වෙන ස්ථානයකට. ඒ තමයි දෙල්ගමුව රජමහා විහාරය. දෙල්ගමුව රජමහා විහාරය කියන්නේ බෞද්ධයන් අතින් ගත්තහම බෞද්ධයන්ට ඉතාමත් වැදගත් වෙන ස්ථානයක්. බෞද්ධයන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සලකන ශ්‍රී දලදා මාලිගාවේ දන්තධාතුන් වහන්සේ ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන් ආරක්ෂාකාරී ලෙස සංගවල තබාගත් විහාරය තමයි දෙල්ගමුව රජමහා විහාරය කියන්නේ. ඉතින් එවකට මේ ආක්‍රමණයන් බේරා ගැනීම සඳහා කුරහන් ගලක අවුරුදු 43ක් කාල සීමාවක් ආරක්ෂාකාරී ලෙස සංගවල තබාගෙන තමයි දන්තධාතුන් වහන්සේ රැකගෙන තියෙන්නේ. ඉතින් ලිඛිත ඉතිහාසය ගත්තාම සීතාවක යුගය දක්වා දෙල්ගමුව රජමහා විහාරයේ අතීතයේ දිව යනවා. ඒ වගේම ගත්තාම මෙතන ඓතිහාසික වශයෙන් ඒවකට හඳුන්වලා තිබිලා තියෙන්නේ ලබුජගාම කියන නාමයෙන් තමයි මහා වංශයේ සඳහන් වෙලා තිබිලා තියෙන්නේ. මේ විහාරස්ථානයට කියන්නේ දෙල්ගමුව රජමහා විහාරය. මහා වංශ ආදී ඉතිහාස පොත්වල පාලි භාෂාවෙන් තියෙන්නේ ලබුජගාම විහාර කියලා. පාලියෙන් දෙල්වලට කියන්නේ ලබුජ කියලා. ලබුජගාම තමයි දෙල්ගමුව. මේ විහාරස්ථානය මේ තරම් ලොකුවට නැති වුණාට අනුරාධපුර යුගයේ ඉඳලා පැවති පැරණි විහාරස්ථානයක්. මේ විහාරස්ථානය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ දළදා වහන්සේ කුරහන් ගලක් තුළ සඟවාගෙන ආරක්ෂා රැකවරණය සැලසූ විහාරස්ථානයේ හැටියටයි. මේ විහාරස්ථානයට දළදා වහන්සේ වැඩමුවේ අනුරාධපුර යුගයේ තුන්වෙනි අනුරාධපුර යුගයේ හේමාලා නන්ද කුමාර දෙන්නා. ලංකාවට බුදුහාමුදුරන්ගේ වම් දළදා වහන්සේ වඩම්මාගෙන ඇවිල්ලා අනුරාධපුරයට එතනින් රාජධානි වෙනස් වීම නිසා අනුරාධපුරයෙන් පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, යාපහුව, ගම්පල, කෝට්ටේ ඔය රාජධානියට වඩම්මාගෙන ආවා. කෝට්ටේ රාජධානියේ වැඩ ඉන කාලයේ තමයි ලංකාවට පරංගි ආවේ පොතුගීසිකාරයෝ. උන් තමා ලංකාවට ක්‍රිස්තියානි කතෝලික ආගම අරන් ආවේ කුරුස. 7 වෙනි බුවනේක බාහු රජුර තමයි කෝට්ටේ රජ කළේ. කෝට්ටේ තමයි දළදා මාලිගාව තිබුණෙත්. දළදා වහන්සේ රාජධානියෙන් රාජධානියට වඩම්මාගෙන ගිහිල්ලා. නිතරම දළදා වහන්සේ රජුරුවන්ගේ මාලිගාව අසල තමයි ඒ දළදා මාලිගාව හදලා රජුරවන්ට දවසට 3 ගමනක් දළදා වඳින්න පුදන්න ඒ ආග තමයි රාජධානියකට දළදා වහන්සේ වඩම්මාගෙන ආවේ. කෝට්ටේ රාජධානිය වැඩ ඉන්න කාලේ තමයි ලංකාවට පරංගි ඇවිල්ලා උන් බැලුවා ගිහිල්ලා මේ ලංකාව සිරිමා බෝධීන් වහන්සේටත් අවස්ථා කීපයකදී දෙවනපෑතිස්ස රජුරෝ සිරිමා බෝධීන් වහන්සේ ගොඩ බාන අවස්ථාවේ මොහොතටම කරවටක් ගිහිල්ලා මේ ලංකාව මේ බෝධීන් වහන්සේට පූජා කරලා තියෙනවා. තවත් අවස්ථා කීපයකදීමත් අපේ රජවරු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අපේ ලංකාව පූජා කරලා තියෙනවා. මේක බෝධි රාජ්‍යයක්. දළදා වහන්සේ වඩම්මන් ආපු දවසේ ඉඳලා මේ ලංකාව දළදා වහන්සේටත් අවස්ථා කීපයකදීම අපේ රජවරු පූජා කරලා තියෙනවා. ඒ නිසා මේක දළදා රාජ්‍යයක්. දළදාව තමයි රාජ්‍ය උරුමේ. දළදා වහන්සේ
මේ අයිතිය කියලා තමයි රජුරුව හැටියට සලකන්නේ. ඒ නිසා අපේ රජවරු දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා දළදා මාලිගාව හදාගත්තේ රජුරුවන්ගේ මාලිගාව අසලමයි. රජුරන්ට දවසට 3 ගමනක් දළදා වැඳලා පුදලා ඒ ආකාරයට දළදා පූජා පවත්වන්න. කෝට්ටේ 7 වෙනි බොනේ රජුරන් කාලේ පරංගි ඇවිල්ලා ඒ ආකාරයට උන් තමයි ක්‍රිස්තියානි කතෝලික ආගම ලංකාවට ගෙනල්ලා ලංකාව ඒ කතෝලික ආගමට බලපෑම් වලට යටත් කළේ. උන් බැලුවාම දළදා මාලිගාවට ගිහින් බැලුවෙන් පස්සේ දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩ හිටියා. දළදා උන් කල්පනා කළා මේ ලංකාව උන් දන්නවා දළදා වහන්සේට තමයි මේ ලංකාව අයිති. ඒ නිසා මේක තිබුණොත් රට අල්ලන්න වෙන්නේ නැහැ කියන හැඟීම උන්ට ඇවිල්ලා උන් මේ කුමන්ත්‍රණයක් කළා පෘතුගීසිකාරයෝ කෝට්ටේ දළදා මාලිගාවේ දළදා වහන්සේ අරගෙන විනාශ කරන්න. ඒ විනාශ කරන්නේ හෙටයි කියලා අද දින රාත්‍රියේදී එදා කෝට්ටේ දළදා මාලිගාවේ දියවඩන නිලම හැටියට හිටියේ කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නෙමෙයි කියලා දන්ත කුමාර පෙළපතෙන් ආපු කෙනෙක් කුමාරයෙක්. එයාට පරංගි දළදා වහන්සේ විනාශ කරන්න හදපු දිනට පෙර දින රාත්‍රියේ හීනෙන් කෙනෙක් ඇවිල්ලා මෙහෙම කතාවක් කිව්වයි කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. කෝට්ටේ කලාලේ කිහිල්ලේ දසමැද ගන්න රාලේ කියලා. කෝට්ටේ කලාලේ කියන්නේ කෝට්ටේට කරපු ආලේ ඇල්ම කිසිල්ලේ කිසිල්ලයක් නැහැ වැඩක් නැහැ. පරංගි විනාශ කරන්න හදන්නේ දස කියන්නේ දන්ත ධාතුන් වහන්සේ මැද කියන්නේ රටේ මැදට ගන්න අරගෙන යන්න රාලේ දියවඩන රාලේ. දියවඩන රාලේ කෝට්ටේට කරපු ඇල්මෙන් දැන් වැඩක් නැහැ. දළදා වහන්සේ අරන් රටේ මැදට යන්න. ඒක තේරුම් ගත්ත දියවඩනතුමා රෑවදල කෘත්‍රිම දළදාවක් හදලා දළදා කන්නුවේ තියලා ඇද්දත් වලින් නියම දළදා වහන්සේ සිරිය කුපිය හංගන දියවන්න කොට වෙලා සීතාවකට ඇවිල්ලා සීතාවක හිටියා මායා දුන්නේ රජුරු. ඒ රජුරන්ට බාර දුන්නා. නමුත් සීතාවක කියන්නේ දැන් ඔය අවිස්සාවෙල්ල අපට ප්‍රදේශයේ මේ සීතාවක රාජධානියට අයිති වෙන්නේ. සීතාවක මායා දුන්නේ එතනත් ඇවිල්ලා මේ සටන් කරනවා පෘතුගීසිකාරෝ. ඒ නිසා එතන දළදා වහන්සේට ආරක්ෂාව මදි කියලා කල්පනා කරලා සීතාවක මායා දුන්නේ රජුරෝ දළදා වහන්සේ මෙහාට මේ පන්සලට වඩම්මාගෙන හිටියා. මේ හරි පන්සලේ එදා හිටියේ ෂඩ්භාෂා පරමේශ්වර මහින්දාලංකාර කියලා නායක හඳුන්වනමක්. මේක මේ තරම් දියුණුවට තිබුණේ නැහැ. සිරිපාද අඩවියට කැලෑවද පිරිසර විහාරස්ථානයක් ඇති මේ තරම් දියුණුවට නැති වුණත් පැවිදි පැරණි විහාරස්ථානයක්. දළදා වහන්සේ විහාරස්ථානයක වැඩ හිටියේ මේදී පමණයි. නැත්නම් දළදා මාලිගාව වෙනම හදලා ඒ වෙයි සම්පත් කරලා තිබුණේ. මෙහි මායාදුනේ රජුරෝ දළදා වහන්සේ මෙහාට වඩම්මන් ඇවිල්ලා ඒ නායක හාරුන්ට දළදා කණ්ඩෝ බාර දීලා ස්වාමීනි පරංගි එනවනකම් දළදා වහන්සේ සීතාවක රාජධානිය වෙනුවෙන් ආරක්ෂා කරලා දෙන්නයි කියලා ඒ මහින්දාලංකාර නායක හාමුදුරන්ට දළදා කරුණුව බාර දීලා දියවඩන බාර දීලා මායාදුන්නේ රජුරෝ සියලු දළදා රාජකාරි පිහිටවලා ඒ රජුරෝ ගියා පරංගික සටන් කරන්න. ඒ ගිය අවස්ථාවේදී මෙහි දළදා වහන්සේ වැඩ ඉන්නවා කියලා ආරංචි වුණා පෘතුගීසිකාරයන්ට සතුරන්ට. උන් ඔත්තුකාරයව දළදා වහන්සේ මංකොල්ල කාගෙන යන්න. ඒකේ නායක හාමුදුරන්ට තේරිලා තමයි අද මණ්ඩපයේ තැපන් කළා තියෙන යෝධ කුරහංගලක්. ඒ කුරහංගල හදලා 1520 ගණන් වල වගේ එදා තිබිච්ච විහාරයේ 18 රියන් ඉදිපිලිම වහන්සේගේ ආසනයේ උඩ පිටිපස්සේ ඔය යෝධ කුරහංගල තියලා ඔය කුරහංගලේ උඩ ගලේ හිල තියෙන රවුමට මැද යට ගලේ හතරැස්ස තියෙන්නේ ඒ කුහරය හදලා තියෙන්නේ දළදා වහන්සේ තැන්පත් කරපු දළදා කරඬුව මේ කුහරය තුල තැන්පත් කරන්න පුළුවන් ඒ ප්‍රමාණයට. ඒ අනුව වතුර වෙනවයි කියලා ආරංචි වෙනකොට එදා තිබිච්ච විහාරයේ 18 රියන් ඉදිපිලිම වහන්සේගේ ආසනයේ උඩ පිටිපස්සේ ඔය කුරහංගල තැන්පත් කළා. ඒ කුරහංගලේ කුහරය තුල දළදා වහන්සේ හංගලා තිබුණා. එහෙම තියෙන අවස්ථාවේදී සීතාවක රජ වුණා. සීතාව රාජසිංහ රජුරෝ රජ වෙලා මේ පන්සලට ඇවිල්ලා දළදා වහන්සේට පුද පූජා පවත්වලා මෙහි දළදා වහන්සේ වැඩ ඉන්නවයි කියලා දැනගෙන ඇවිල්ලා මේ දෙල්ගමුව ඇතුළු ගම්පහ දෙල්ගමුව පැල්මඩුල්ල කුට්ටපිටිය ආන්දගිරිය මත්ස්‍යපුල ගණේගොඩ ආදී වශයෙන් ගම්පහ පූජා කරලා දළදා පෙරහැර පවත්වන්න ඕනේ. ඒ සඳහා එදා මේ තරම් කලෙලියට තිබුණේ නැහැ. සිරිපාද අඩවියට අයත් කැලෑවද පිරිසර විහාරයක් හැටියට තමයි මෙතන තිබුණේ. ඒ නිසා එදත් ඔය සමන් දේවාලය ඒ කාලේක දේවාලයක් නෙමෙයි සමන් වෙහෙර. ඒ සමන් වෙහෙර දළදා වහන්සේ වඩම්මන් ගිහිල්ලා මෙහෙන් දළදා වහන්සේ උණමල් විපහයි පාතමල් විපහයි වීති පහයි එහෙ දළදා පෙරහැරක් පවත්වලා
නැවතත් දළදා වහන්සේ මෙහාට වඩම්මණ්ඩ සීතාප රායසිංහ රජුරෝ සියලු රාජකාරී පිහිටෙව්වා. පිහිටවලා ඒ රජුරෝ ගියා පරංගයක සටන් කරන්න. ඉතින් එහෙම තියෙන අවස්ථාවේ තව දිග කතන්දරයක් තියෙනවා. ඔහොම තියෙන අවස්ථාවේදී ඊට පස්සේ මහනුවර රජ වුණා පළවෙනි විමල ධර්මසූරී රජුරෝ 1592. ඒ රජුරෝ රජ වෙලා රාජ්‍ය උරුමය දළදා වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා බැලුවෙන් පස්සේ මේ විහාරස්ථානයේ මෙහාට මැති ඇමතිවරු වෙවලා මේ නායක හාමුදුරුවෝ එක සාකච්ඡා කළා 1528 පමණ දළදා වහන්සේ මහනුවරට වඩම්මන් ගිහිල්ලා ඔය අද තියෙන දළදා මන්දිරය හදලා දළදා වහන්සේ තැන්පත් කළා. එහෙමයි මෙහෙන් නුවරට 1592 දළදා වහන්සේ වඩම්මාගෙන ගියේ. ඊට පස්සේ මේ සැරින් සැරේ පෘතුගීසිකාරෝ මෙහාට ඔත්තුකාරයෝ වුව දළදා වහන්සේ මංකොල්ල කාගෙන යන්න ඒ නායක හවරන්ට ඒක තේරිලා තමයි ওই කුරහංගල හදලා එදා තිබිච්ච පිළිම වහන්සේගේ පිටිපස්සේ තැන්පත් කළා. ඒ කුහරය තුළ දළදා වහන්සේ හංගගෙන තමයි එහෙම තමයි ආරක්ෂා කරන හිටියේ. ඊට පස්සේ මෙහෙන් දළදා වහන්සේ මහනුවරට වැඩමවුවෙන් පස්සේ පරංගි මෙහාට ආවා. ඇවිල්ලා මේ පන්සල කඩලා බෙදලා එතකොට දළදා වහන්සේ නුවරට වඩම්මන් ගිහිල්ලා කඩලා බෙදලා මේ පන්සල මම උන්ගේ කුරුවිට බලකොටුව කියලා මේක බලකොටුවක් බවට පත් කරපත් බව අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම සමන් දේවාලයටත් ගියා පෘතුගීසිකාරෝ ගිහිල්ලා එතනත් දළදා වහන්සේ ඉන්නවා කියලා හිතාගෙන එතෙන්ටත් ගිහිල්ලා එදා තිබිච්ච සමන් විහාරය කඩලා බෙදලා විනාශ කරලා මංකොල්ල කාලා උන්ගේ කතෝලික පල්ලියක් ගැහුවා සෙල්වදෝර් කියලා ওই දැන් දේවාලේ තියෙන තැන ගහලා කුරුසෙකුත් ගැහුවා. පස්සේ මහනුවර රජ වුණා දෙවෙනි රාජසිංහ රජුරෝ කීර්ති ශ්‍රී රාජසිංහ. සබරුව මහතමන් දේවාලයේ දියවඩ නියමයට බවට පත් කළා. පස්සේ එතුමා දැන් අවුරුදු 20කට කලින් දළදා මාලිගාවේ දියවඩ නියමයට පත් කළා. ප්‍රදීප්නක දෑල වණ්ඩාර එතුමා පත් කළා. එතුමා මල්වතු වස්ගේ මහානායක හාමුදුරුවරු ඒ වගේම එදා හිටපුම මහින්ද රාජපක්ෂ ආදී ජනාධිපති ආදී මැති ඇමතිවරු විශාල පිරිසක් 2005 අවුරුද්දේ මේ විහාරස්ථානට මෙවිලා මේ විහාරස්ථානයේ දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික පූජනීය ස්ථානයක් කියලා පූජා භූමියක් බවට පත් කළා. ඔක තමයි කෙටි ඉතිහාසය. ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකෙන් අද කුරුවිට දෙල්ගමු රජමහා විහාරයේ සිට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉතින් ඔයාලට මතක් කරන්න තියෙන්නේ මේ වගේ බෞද්ධයන්ට වැදගත් වෙන සිද්ධාස්ථාන, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වගේ සිද්ධාස්ථාන රැකගන්න එක, මේවා ආරක්ෂා කරගන්න එක, මේවා මතු පරපුරට දැක ගන්න අවස්ථාව සලසන එක අපි හැමෝගෙම වගකීම. ඒ වගේම ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ලස්සන වීඩියෝ එකකින් සබහාදාමට ඇලුම් කරන වීඩියෝස් වගේ මේ වගේ ඓතිහාසික දේවල්ුත් ඔයාලට ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකකින් දැක ගන්න පුළුවන්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා.